පහන් කුඩුවේ කිරි මේ වන විට සිදු වෙමින් පවතී. ආලෝසිත වර්ෂය තමයි මේ අපේ ආලෝසිතේ නිර්මාණය. එතකොට මම මේක තේමාවක් හරි මේ පොසොන් කුඩු නිර්මාණය කරලා විශේෂ තේමාවක් තෝරගන්නවා. ඒවර අපි තෝරගන්න තියෙන්නේ අපේ බෞද්ධ කතාව අතර ඉතාමත්ම කෞරවයට ආදරයට වන්දනාත්මයට තියෙන සිද්ධාස්ථාන 16ක් ගැන. අපි ඒක කෙටියෙන් කියනවා සොළොස් මස්ථාන කියලා. ඒ සොළොස් මස්ථාන ගැන පුංචි විග්‍රහයක් කරන්න තමයි මේ තේමාව කරගෙන තියෙන්නේ. අපි මේ පහන කුඩුවට අමතරව ඔයගලන්ට කියන්නේ වටේ ලොකු තොරණක් තියෙනවා අඩි 190ක් විතර දිගයි. මේකේ රාත්‍රී 16කින් අපි මේ සිද්ධාස්ථාන එකෙන් එක පුංචි විග්‍රහයක් කරලා දෙනවා ෆොටෝ එකක් දාලා. ඒක කොහොමද ආරම්භ වුනේ මොකද්ද මේක ඒ සොළොස් මස්ථාන වලින් එකක් වෙන්න මූලික හේතුව. ඒතකොට ඒ සොළොස් මස්ථාන ගැන තමයි අපි පුංචි විග්‍රහයක් කරන්නේ. ඒකේ අපි වඩාම වැදගත් ස්ථානයක් තමයි මහසෑය. නැත්නම් ගුවන්විදුලි. ගුවන්විදුලි සෑය අපිට සංකේතවත් කරන්න කියන තරම් බැහැ. ඒ තරම් මේක ගැඹීරයි. ගෞරවණීයයි. නමුත් අපි මේක මහලා වෙන් කරලා දිනවයි වෙන්නේ. චෛත්‍ය මානේ කරන පරිවාර චෛත්‍ය හතර දීලා මේක නිරුම්මලකට වඩා හිරෝල නිරුම්මලක ආවරණය කරලා තමයි අපි මේ දෙන්නේ මහල වෙන් කරන්නේ. තමයි අපි මේක තේරුම් මේක නිර්මාණය කරනවා යදාගෙන තියෙන අනුද්‍රව්‍ය. මේක අපි හැමදාම අපි වර්ෂ 8ක් 9ක් තිස්සේ භාවිතා කරන ස්වභාවික අනුද්‍රව්‍යයක් වර්ණ ගන්නවා. ඒක වර්ණය උග්ගස් පොඩි කරලා ගත්ත රෝඩු. ඒක අපි භාවිතා කරලා තියෙන්නේ අපි දන්නවා සීනි. සීනි ගන්න උග්ගහයි. උග්ගහයින් සීනි ටික ගත්තට පස්සේ කාරණේ ඉතුරු රෝඩ් ඒකෙන් පුඩු කරලා තමයි මේ අපි කුඩුවේ වර්ණ ගන්නවන්න භාවිතා කරන්නේ. එතකොට මම සාමාන්‍යයෙන් දැන් මේක කාලෙකින් දැන් කරන්නේ කොයි කාලේ වගේද මේ කුඩු නිර්මාණය කරන්නේ? ජනවාරි මාසේ මුල තමයි මේක නිර්මාණ කටයුතු පටන් ගන්නේ. ඊට කලින් අපි මේක සැලසුම් කටයුතු සහ මේක වෙන අවශ්‍ය සතුමම සකස් කරනවා. නිර්මාණය පටන් ගත්තේ ජනවාරි මාසේ. මොකද මේකට ස්වච්ඡාවෙන් එකතු වෙන නිසා අපේ ලොකු නායක ස්වාමීන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලා සහ මේකට දායකත්වයෙන් ඉන්න මොනවද සියලුම මේකට එන ස්වච්ඡා. අපිට මේ හැමෝම වෙන වෘත්තියක ඉන්නයි. ඒතකොට කාර්ය පිළිබඳ අපිට ගැටලුවක්. අපි ඒකට මේ කාර්යිකාරී තමයි ආරම්භ කරන්නේ. ආරම්භ කරලා මාස ගණනාවක් ප්‍රෑක්ටිස් කරලා වැඩ කරනවා. ඊට පස්සේ මේ ඉක්තු වෙනකොට අපි දවල්ට වැඩ කරන්න ඕන. දැන් තියෙන්නේ එක දිගටම වැඩ කරන කාර්යයට ඒකට තියෙන මොකක්වත් දින කිහිපෙකින් මේක ප්‍රදර්ශනයට සූදානම්. ඒකට ජනවාරි මාසේ තමයි මේක අපි ආරම්භ. කරනවා සාමාන්‍ය මේ දවස් කීයක් වගේ දවස් 13ක් හෝ 14ක් ප්‍රදර්ශනය කරන්න උදාහරණ ප්‍රදර්ශනය කරන්නේ අපිට හොඳ ජනතාවක් එකතු වෙලා ඉන්නවා වර්ෂ ගණනාවක් තිස්සේ ප්‍රතිචාර තියෙනවා. ඉතින් අපි ලොකු ජනතා සහයෝගයක් සහභාගීත්වයක් එක්ක තමයි මේක යන්නේ. පෙරවරු සාමාන්‍ය මේ පොසොන් කුඩේ විශාලත්වය ඉස්ස පළල කොහොමද? මේක පුතේ අපි අඩි 25කට වැඩි උසක් දීලා තියෙනවා. අඩි 55කට ආසන්න ප්‍රමාණයක් මේ පහන් කුඩුව විසිරලා බලන්න මේ කුඩුවට අමතරව මේ මුලිනකුව මේක වටේ තොරණක් යනවා. තොරණ අමතරව මේ කුඩුවට ආධාරක දීලා තියෙන මේ පහන් කණු වටේත් අපි විශේෂ නිර්මාණයක් ඉදිරිපත් කරලා තියෙනවා මේ පහන් කුඩුවට ආලෝකයක් එන හැටි. ඉතින් අමතරව මේ නරඹන්න තියෙන මේ පරතරේ උඩත් අපි දැන් අලුතෙන් මේවර නිර්මාණයක් කරලා තියෙනවා. මේක වටේටම පහන් කුඩු කීපයක් නිරන්තරයෙන්ම ගමන් කරන්න විදිහට සකස් කරලා තියෙනවා. මම හිතන්නේ මේ පිටත තියෙන තොරණත් මේ කණු වල තියෙන එක මේ උඩ තියෙන එක ලංකාවේ කොහෙවත් කූඩුවක මම හිතන්නේ කවුරුත් දැකලා නැහැ. අපි වරින් වර අලුත්
දෙයක් අලුත් අත්දැකීමක් දෙන්න තමයි මේවා නිර්මාණය කරන්නේ. මහල් මේවර මහල් 4ක් තියෙනවා. පළවෙනි මහල තියෙන ඉහළ මේක විහිදුණු නෙළුම් මලක් තමයි සම්පූර්ණම මේ අඩි ඉහකට ආසන්න ප්‍රමාණයක් මේ නෙළුම් මල පළලයි. ඒ නෙළුම් මල තමයි වියලක් හැටියට දීලා තියෙන්නේ මහා සෑයට. ඊගාව තත්ත්වය තමයි මහා සෑය තියෙන්නේ. එතනින් පස්සේ තුන්වෙනි සහ හතරවෙනි මහල් දෙක තියෙනවා. හතරවෙනි මහල අපිට සම්පූර්ණම තමයි නිර්මාණය කරන්න තියෙනවා. ඒකේ අවශ්‍ය කොටස් අපි නිර්මාණය කරලා තියෙනවා. මෙතන එකලස් කරන්න තියෙන්නේ. ඒ ආකාරයට තමයි මේ මහල් දෙකම